අයවන් හිතවතුනි මම ඊයේ දැක්කා එක්තරා චීවරධාරියෙක් අනවින කොඩවින හදිහූනියන් වගේක් කරලා සාප කරලා දෙයක් කරනවා චීවරේ දාගෙන ඊට පස්සේ යා කියනවා මේ සියල්ල කරන්න බුදුදහමේ ආරක්ෂාව සඳහා කියලා. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක් නෙවෙයි චීවරධාරියෙක් කියලා මං කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් නම් අනවින කොඩවින හදිහූනියන් කියලා කාටවත් සාප කරන්නේ නැහනේ. ඉතින් විනාශ වෙලා මක බෑ වෙල යන්න කියලා. ඉතින් එක පැත්තකින් ඒක සහ මට හිතන දේ තමයි අනිත් පැත්තෙන් කවුරු හරි අපි හිතමු එතන බුදුදහම රැක ගන්න නෙවෙයි යටි අරමුණක් එයාගේ තිබ්බේ. නමුත් අපි හිතමු කවුරු හරි කෙනෙක් බුදුදහම රැක ගන්නව ප්‍රචණ්ඩකාරී විදියට ඒක කරන්න හදනවා කියලා බුදුදහමට තියෙන ආරක්ෂාව නිසාම ආදරේ නිසාම ආරක්ෂා කරගන්න හදනවා කියලා. එහෙම කරන්න හදනකොට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා නම් ඒක නිසා බුදුදහම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එකක් නේ. බුදුදහම කියන්නේ පරම අවිහිංසාවාදී දහමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතුරටත් මෛත්‍රී කරන්න කියලා. ඉතින් කවුරු හරි ඒ ෆිලොසොෆි එකේ අර මූලිකාංගේ බේසික් ටික කඩලා ඒක රැක ගන්න හදනෝ නම් ඒක මොකද තියෙන තේරුම? ඒක හරියට අපි හුරතලයට ඇති කරන gedara ඉන්න පූසා එළියට ගිහිල්ලා අනිත් අයත් එක්ක පොර කාලා අනිත් පූසොත් එක්ක පොර කාලා අනතුරු කරගන්න හින්දා පූස මරලා පුළුම් පුරවල gedara ආදරයට තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ඒ හින්දා බුදුදහම රැක ගන්න බුදුදහමේ පදනම විනාශ කරනවා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒක ඉතින් ඒ වගේ උන්නාන්සලාටම තමයි කරන්න පුළුවන්. හැබැයි ඒක බුදුදහමත් නෙවෙයි. ඒක ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් නෙවෙයි.